අපි දැන් මේ මොහොතේ රැඳී ඉන්නේ ලංකාවේ උතුරු පළාතේ තවත් ප්‍රධාන දූපතක් වන කයිට්ස් වල. කයිට්ස් කියලා කියන්නේ අපි මේකෙන් ගත්තොත් හරිද කයිට්ස් කියන එක. මේ කයිට්ස් දූපත ඒ දූපත අපි අතීතයේ ඌරාතොට එනත සූකර තිත්ත කියන වරාය උතුරු පළාතේ තිබුණු තොටුපොළ වලින් දඹකොළපට්ටන සහ ඌරාතොට කියන ප්‍රධානම තොටුපොළවල් විදේශිකයන් ලංකාවට වෙළඳාම සඳහා පැමිණි කයිට්ස් එවත් වර්තමානයේ කයිට්ස් හඳුන්වන අතීත ඌරාතොටේවත් සූකරතිත්ත තොටුපොළ පීඩ ප්‍රදේශය තමයි මේ තියෙන්නේ මේ අභ්‍යන්තරේ. ඉතින් මේ පැත්තෙන් දිස්වනවා කරේතු දූපත. උතුරේ තියෙන තවත් එක් දූපතක් කරේතු. ඉතින් මේ කයිට්ස් සහ කරේතු අතර අපිට හම් වෙනවා තවත් එක තැනක් හැමන් හිල් බලකොටුව. පෘතුගීසීන් සහ ලන්දේසීන් යන දෙගොල්ලන්ගේම කාලවලදී කෙමෙන් ඉදි කරන ලද හැමන් හිල් බලකොටුව ග්‍රැනයිට් පාසාන සහ කොරල් යොදාගෙන තමයි ඔක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් වර්තමානයේ නාවික හමුදාව විසින් පාලනය කරන ස්ථානයක් විදිහට තමයි හැමන් හිල් බලකොටුව සම්පූර්ණ මේ දූපත සම්පූර්ණයෙන්ම ආවරණ විදිහට මේ බලකොටුව නිර්මාණය කරලා තිනවා. ඒ වගේම පහුගිය කාලේදී ඔක සිර කඳවුරක් විදිහට භාවිත කරපු තැනක කවුරුත් දන්න 20 වන සියවසේ යම් මෙරට දේශපාලන කණ්ඩායමක සිරගත කිරීම සඳහා භාවිත කරපු සිර කඳවුරක් හැමන් හිල් බලකොටුව. ඉතින් කයිට්ස් වලට ඇවිල්ලා මේ පෙරිය ඔස්සේ අපිට කරේති වලට යන්න පුළුවන්. කරේති වලින් ගියාට පස්සේ මීටර 200ක විතර පුංචි සීමාවක් තමයි කරේති දූපතේ ඉඳන් හැමන් හිල් බලකොටුවට ගමන් කරන්නට තියෙන්නේ. ඉතින් සුන්දර යාපනයේ බලන්න ආවොත් කයිට්ස් වලට එන්න අමතක කරන්න එපා. කරේති වලට යන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි හැමන් හිල් බලකොටුවේ සුන්දරත්වය විඳින්න අමතක කරන්න එපා. ඉතින් අපි අද එකතු වුණා චූලයි එක්ක ඒ වගේම කවිත් එක්ක තින්න ලක්මල් අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම අපි තරිඳුත් එක්ක. ඉතින් අපි ලංකාවට යන සවාරියේ තවත් එක සංදිස්ථානයක් විදියට කරේතු දූපතට ගමන් කිරීමේ අදහසින් පෙරිය පැමිණෙන තුරු කයිට්ස් දූපතේ එක් තැනක විඩා නිමමින් බලා සිටනවා. ඉතින් සුන්දර කයිට්ස් ඔබට සමු දෙන්නයි අපි සූදානම. කරේතු හිදී අපි නැවත හමු වෙමු.